මට මේ මැතිවරණ ආරම්භක මොහොතේ පාර්ලිමේන්තුවේදී චාමර හම්බෙලා ඇහුවා කොහමද මැතිවරණ කටයුතු මං ගෝ අවුලක් නැහැ වැඩේ කෙරේගෙන යනවා අපිට නම් අමාරුයි මම මොකද අමාරු අද හා කියන අපේක්ෂක හෙට බෑ කියනවලු ඒ ඉඳ එකම පවුලෙන් කට්ටිය දාගන්න උනාලු ඇත්තද බොරුද එහෙම වෙලා නැද්ද කට්ටිය හොයන්නේ නැහැ බිමේ හොයන්නේ නැහැ මේසරේ ගේම් එක හොයන්නේ නැහැ කියලා බෑ කට්ටිය ගමේ බිමේ නැති වුණාට හොරෙන් කැන්නසින් යනවා පෝස්ටර් ටිකක් ගහලා ඡන්ද ටිකක් හොයනවා හැබැයි මේ 6 වෙනිදා අනගි භවනීය ප්‍රතිහරණයක් කරලා විශිෂ්ට ජයග්‍රහණයක් රටෙන්ම ජාතික ජනබලවේගය මාලිමාව ලබන්න සූදානම් කියන පණිවිඩය අපි දෙනවා මේ මැතිවරණේ ඒ විපක්ෂ කණ්ඩායම් බය වෙච්ච මැතිවරණයක් මතකද රනිල් කිව්වා සල්ලිත් නැහැ තියන්න ඡන්දෙකුත් නැහැ කිව්වා අපි ඒ කට්ටියට කියනවා සල්ලිත් තියෙනවා ඡන්දෙත් තියෙනවා දිනනවා ඔයාලට ඡන්දත් නැහැ කියන්නේ අපි සෝදානම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරයෝ එයාලා මේවා කල්මැරුව වෙන එකට නෙවෙයි මේක අධිකරණ තීන්දුවක් දීලා මේ ඡන්දෙ තියන්න කියපු වෙලාවේ පාර්ලිමේන්තුවේ සජිත්ලා නාමල්ලා රොත්ත බුරුත්ත ඔය දිලිත්ත ඔක්කොම කිව්වේ මොකක්ද කිව්වේ දැන් ඡන්දයක් තියන්න සුදුසු වාතාවරණයක් නැහැ මේ අයවේ වෙලාවේ මේ අවුරුද්දක් වෙන වෙලාවේ එඳ ඡන්ද පස්සට දාමු කිව්වා. එයාලා බැලුවේ මේ ඡන්ද නොතිය යන්න. හැබැයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අකුලපු සිටියම් මකපෝ මැතිවරණ නැති කරපෝ ඒ පාලකයන්ට අපි කියනවා ජාතික ජනබලවේගය නිසිකලට නිසි වෙලාවට නීතියට අනුව සියලු ඡන්ද ඉදිරියේදී තියන්න සූදානම් කියන පණිවිඩය අපි ඔබ තමුන්නාන්සලා හමුවේ එයාලට දැනුම් දෙන්න කැමතියි. එඳා මේ ජයග්‍රහණය අපි ලබලා තුන්වෙනි එකට එනකොට විපක්ෂයේ සලිත වීම වලින් ඔබ තමුන්නාන්සලාට ඒක පේනවා. ඔය දැන් සමහර අපේ අය කියනවා විපක්ෂ සමහර channel එකතු වෙලා සමාජ මාධ්‍ය එක්ක වෙලා මඩ ගන්නවා සහෝදරයා අවලාද නගනවා උත්තර දෙන්න ඒ ඔක්කොම කියනවා. මං කියන්නේ ඔය සූපින් සිල්ලර කෑලි විවේචන වලට බය වෙන්න එපා. ඔයිට වැඩිය බරපතල පන්දු එව්වා මහමැතිවරණේදී ජනාධිපතිවරණේදී ලොකු පිටිකාරයෝ හිටියා ඒ කට්ටිය නෑ මහගස් බිම වැටුණාට පස්සේ උන්ගේ පොඩි පැටවු ටික ඔක්කොම සුද්ධ බුද්ධ කරලා අර පාර්ලිමේන්තුවේ ශ්‍රමදානෙ සුද්ධ කරා වගේ සියලුම ලංකාවේ පළාත් පාලන ආයතන මාලිමාවේ മന്ത്രിවරුන්ගේ පුරවන්න රටම සූදානම් වෙලා ඉන්නේ ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරී